රැකාලේ සේතරන්දු කේශසේනා මවනාසතුවම් මාලතේ කුපසින හායි කොහොමද ඉතින් ඔයාලට ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් අද ලස්සන ඩේ vlog එකක් අරන් ආවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් දවස් දෙකක තුනක වගේ වීඩියෝස් එකතු කරලා තමයි මම මේ vlog එක හැදුවේ. ඉතින් ඔන්න උදේම කසකසායට දාපු වතුර එකක් බොන්න තමයි හදන්නේ. අද අපේ නිවාඩු දවස සඳුදා දවසක්. ඉතින් වැඩ ගොඩක් තියෙනවා. උදේම මං කන්න ආස කෑමක් හැදුවා කිරිබත්. ඉතින් අපි දෙන්නම මාර මාසයි ඒක කාලා ඉක්මනටම ලෑස්ති වෙන්න ඕනේ. කොහේ යන්නද? ග්‍රොසරි shopping. ඉතින් ඔයාලට ආසයි මමත් ආසයි නේ ග්‍රොසරි shopping යන්න. හැබැයි මං එතෙන්ට ගිහිල්ලා නම් වැඩි වීඩියෝ කළේ නෑ. ඉතින් මං ගෙදර ඇවිල්ලා පෙන්නන්නම් මොනවද ගත්තේ කියලා. මම මෙතනින් පටන් ගන්නම්. මේ තියෙන්නේ විම් එක. මේක මිලිලීටර් 500ක්. මේක මට ඩිස්කවුන්ට් ප්‍රයිස් වැටුනේ මේ 299යි. මේකේ හරි ගාන 425යි. 299ට තමයි මට මේක වැටුනේ. මේකට ෆ්‍රී ස්පොන්ජ් එකකුත් හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ සන්සිලික් ෂැම්පූ එක ගත්තා. මම කන්ඩිෂනර් එක ගත්තේ නැහැ. තාම මගේ කන්ඩිෂනර් එක ඉතුරු වෙලා තියෙනවා කලින් එක. ඉතින් මේ සිග්නල් එක ගත්තා ලොකු සිග්නල් එකක්. මට මේවල ඩිස්කවුන්ට් ප්‍රයිස් හරියටම මතක නැහැ. 215ක් මේකේ හරි ප්‍රයිස් එක මට මතක නැහැ. මම ඔයාලට අන්තිමටම ඇත්තටම බිල දාන්නම්. මේක 240යි. එනකොට මේ ඩිස්කවුන්ට් ප්‍රයිස් එක වැටලා 215ට හම්බුනේ. ඊට පස්සේ ගත්තා හඳුන් කූරු එකක්. ඒකත් සුවඳයි කිව්වා අයියා තමයි ගත්තේ. ඊට පස්සේ කොහොඹ සබන් තමයි මේ පාර ගත්තේ. මේ මොකද අපි ගියේ අර රාණි එකේ දම්පාට සබන් කැටයක් ඇවිල්ලා තිනවා ඒක ගන්න. ඒ වුණාට ඒ කඩේ තිබ්බෙත් නෑ. මම මෙහි අපි ඉන්න පැතිවලත් බැලුවා තිබ්බේ නැහැ මේ ඒ රාණි දම්පාට සබන් කැටේ කොහෙවත්ම. මාතලේ විතරයි මම දැක්කේ. කොහොම හරි එක හොයාගන්න ඕනේ. ඉතින් ඒකින්ද මම කොහොඹ ගත්තා. ඊට පස්සේ ගත්තා දිරිය කියලා මේ දීව එකෙන් තියෙන මේ රින්ස් එක. ඊට පස්සේ හෙඩ් ෆාස්ට් එකක් ගත්තා. ඉන්දියාප්ප කන්න පුළුවන් අර චුටි චුටි කෑලි මේකේ තියෙන උණු වතුර දාලා ගන්න පුළුවන් MDK එකේ. ඉතින් ඒ පැකට් එක ගත්තා. පැස්ටා එකක් ගත්තා. සමපෝෂ. ඊට පස්සේ අපි ගත්තා මුං ඇට, පරිප්පු, කවුපි. ඊට පස්සේ ගත්තා මෙන්න මේ පොල්කිරි පැකට් එක. පොල්කිරි පැකටුත් දැන් ගොඩක් ගණන් ගිහිල්ලා මේක විතරයි අඩුවට තිබ්බේ. ඉතින් මම මේක try කරලා තිනවා කලිනුත්. ඒක නිසා මම මේ පැකට් එකම ගත්තා. සෝයා මීට් ගත්තා. ලංකා සෝයා එකෙන් එකක් ගත්තා. මෙන්න මේ රයිගම් එකේ බැදුම කියලා එකක් තියෙනවා ළමයි. මාරම රසයි ඒක. හැබැයි ටිකක් සැරයි. ඒ වුණාට අපි ඉතින් ඒකෙන් දෙකක් ගත්තා. ඔයාලත් කාලා බලන්න. ඒක මාර රසයි. ඉතින් මෙන්න මේ පපඩම් පැකට් එක ගත්තා. ඊට පස්සේ සව් ගත්තා. ලුණු ගත්තා. පාන් පිටි මෙතන තියෙනවා පහේ වර්ග. ඉතින් උළු හාල් ගත්තා. තව අබ ගත්තා. මිරිස් කෑලි, මිරිස් කුඩු, අමුතුණු පහ. ඒ ටික ගත්තා. මෙතනින් ගත්තා මේ බිස්කට් වර්ග දෙකක්. ඉතින් මේ බිස්කට් වලට මේ හරි ආසයි. ඉතින් ඒක නිසා අපි දෙන්නම මේකෙන් පැකට් දෙකක් ගත්තා. ඉතින් ඔන්න ඔය ටික තමයි අද දවසේ ගත්තේ. අද shopping කරලා මේ ටික තමයි ගත්තේ. ඉතින් මේක අපිට සමහර විට සති දෙකකට වගේ ඇති වෙනවා. මොකද අපි 3 දෙනා ඉන්නේ. ඒක නිසා සති දෙකකට වගේ ඇති වෙයි කියලා හිතනවා. ඉතින් ඔන්න ඔහොම තමයි අද දවසේ අපි ගත්ත බඩු. හරි. ඉතින් තාචෙට්ටකින් මොන හරි හදලා හම්බ වෙමු. ඔන්න ඉතින් මේ තියෙන දෙවෙනි දවසේ උදේ මම මෙන්න මෙහෙම ඕට්ස් දාලා උදේට කන්න හදාගත්තා කෝන්ෆ්ලෙක්ස් එක. ඊට පස්සේ මං හිතුවා පොඩි ස්කින් කෙයා එකක් කරගන්න ඕනේ කියලා. මං ඊට පස්සේ ක්ලෙන්සර් කරලා ස්ක්‍රබ් කරලා චුට්ටක් මූණ ක්ලීන් කරගත්තා. ඉතින් මම මුලින්ම මොන ක්ලෙන්සර් එක යූස් කරනවා.
ඇත්තටම කිව්වොත් ගොඩ කාලෙකින් මම කිසිම ස්කින් කෙයා ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරලා ක්ලීන් අප් එකක්වත් එහෙම කිසිම දෙයක් කරේ නැහැ. මේ ඉතින් ඔන්න මම දැන් ක්ලෙන්සර් කරගෙන ඉවරයි. දැන් ස්ක්‍රබ් කරගන්න තමයි යන්නේ. ඉතින් මම ඔයාලට දෙයක් කියන්නම් මේ ස්ක්‍රබ් එකක් ගැන. ඒක ලා ෆ්‍රෙෂ් ගෝල්ඩ් ස්ක්‍රබ් එක. ඒක මාරම හොඳයි. මම කලින් යූස් කරා. ඊට පස්සේ මට තාම ගන්න බැරි වුණා ඒක. ඇත්තටම ඒක මාර හොඳයි. ඒක දැන් ආයෙම මමත් ගන්න ඕනේ. දැන් දවල්ට කාලේ ඉවර වුණේ. ඉතින් ඒ ඉවර වුණ ගමන්ම මම හිතුවා උණු වතුර එකක් බොන්න ඕනේ කියලා. ඉතින් මේක නිසා ඔන්න උණු වතුර එකත් අරගත්තා. බලන්න ළමයි මාව වුණා. මගෙන් ලේ ගත්ත ළමයි බලන්නකෝ. ඉතින් ඒක හරියට රිදෙනවා. මේ මම ලේ ගන්නවට මාර බයයි ඉන්ජෙක්ෂන් කන්නට. තමයි ඉතින් දුන්නා. මම මට තයිරොක්සින් තියනවාද කියලා චෙක් කරගන්න තමයි ගියේ. ලේක දීලා ඒ වෙලෙම report එක දෙන්නේ නැහැ. ටික වෙලාවක් පැය 3ක් විතර යනවා. ඒක ඉතින් මට එච්චර වෙලා ඉන්න බැරි නිසා මම දැන් හෙට ගන්න අන්න report එක හෙට ගන්න යනවා කියලා හිතාගත්තා. ඒක නිසා මං හැමම ආවා. ඉතින් මේක චෙක් කරන්නත් හේතුව මගේ කකුලේ චුටි තුවාලයක් ආවා. ඒක පෙන්වන්න මම හොස්පිටල් එකට ගියා. ඒ වෙලේ මගේ ඇඟ මේ ගොඩාක් වේලෙනවා. කොච්චර ක්‍රීම් ගෑවත් වතුර බිව්වත් මගේ ඇඟ ගොඩාක් වේලිලා තිබ්බා. ඉතින් ඒ හේතුවත් එක්ක ડોක්ටර් කිව්වා තයිරොක්සින් බලන්න දැන් ගොඩක් කට්ටියට තයිරොක්සින් තියෙනවා. එහෙමයි කියලා. ඉතින් ඊට පස්සේ තමයි මම දැන් මේ ගොඩක් දවසකට පස්සේ කොහොම හරි අද ගියා චෙක් කරගන්න. මට හැබැයි දවල් ඇවිල්ලා තිබ්බ report එක online normal කියලා. ඒකින්ද ප්‍රශ්නයක් නෑ. ඉතින් දැන් ගොඩාක් කට්ටියට තියෙනවනේ. ඒකින්ද බයයි. හරි. ඉතින් ඒකත් චෙක් කරගත්තා. හරියට රිදුනා ළමයි හැබැයි මං කෑ ගහන්න ගියේ නැහැ. මට සමහරවිට කෑ ගැහෙනවා. මොකද මගේ අතේ මේ ටැටු එකක් තිබ්බනේ. හදිස්සියක් බැනලා දැම්මොත් එහෙම ටැටු එක ගහනකම් ඉන්න පුළුවන්. ඉන්ජෙක්ෂන් කට්ට ගහනකම් ඉන්න බැරිද කියලා. ඒ වගේ සමහර නපුරු මේ නර්ස්ලා තින්නන්. ඉතින් කොහොමද ඉවසගෙන හිටියා. ඉතින් ඔන්න ඔහොම තමයි මට හොස්පිටල් ගිහිල්ලා ඒ දේවල් වුනේ. ඔන්න ඉතින් හවස බඩ ඉරිඟු කැරලක් හම්බුණා. ඉතින් ඔන්න අපි දෙන්න ඒකත් කන ගම මං මගේ මොකද ජර්නල් එකේ මම මෙන්න මේ විදිහට රුපියල් 20 100 එහෙම ලියාගෙන සල්ලි එකතු කරන්න පටන් ගත්තා. ඉතින් ඔන්න ඒකේ 20 11 හම්බුණා මට. ඒක තමයි මම මේ කොටු පාට කරන්නේ. ඉතින් දැන් මම එකතු කරලා තියෙන්නේ ගොඩක්. හැබැයි 100 එක නම් මට තාම හරියට එකතු කරලා ඉවර කරගන්න බැරි වුණා. 20 නම් ගොඩක් එකතු කරලා සම්පූර්ණයෙන්ම එකතු කරලා ඉවරයි. හරිම සතුටුයි එහෙම එකතු කරනකොට. ඉතින් ඊට පස්සේ අපි හවස තේ එකක් හදාගෙන ඉතින් ඔන්න මං ආසම බිස්කට් එකකුත් එක්ක අපේ ටී ටයිම් එක රස විඳින්න තමයි යන්නේ. ඔන්න ඉතින් අද මං ඔයාලට පෙන්වන්න හදන්නේ මගේ ස්මෝල් බිස්නස් එකේ ඇවිල්ලා තියෙන අලුත් අයිටම්ස් ටිකක්. මං ඔයාලට කලින් මෙහෙම මගේ මේ ස්මෝල් බිස්නස් එකක් කරනකොට ඔයාලට පෙන්නලා නැහැනේ මේ මොනවද තියෙන්නේ මේවා. ඉතින් මං හිතුවා මේ අලුතෙන්ම ආපු ඉයරින්ග්ස් සෙට්ස් ටික පෙන්නන්න, මගේ heair clips ඒවා මේවා ටික පෙන්නන්න. ඉතින් ඔයාලට පුළුවන් මම පෙන්නුවාට පස්සේ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම පහලින් WhatsApp නම්බර් එක දාන්නම්. ඔයාලට පුළුවන් ඉක්මනට ඇවිල්ලා ඕඩර් එකක් දාන්න. හරිද? ඉතින් මුලින්ම පෙන්නන්නම් ඉයරින්ග් සෙට් එක. මේ තියෙන්නේ මල් ඩිසයින් එක. ඉතින් ඔයාලට මේ සෙට් එක ගන්න පුළුවන්. ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. මම කියන්නේ මේ සෙට් එකම ගන්න ඕනේ කියලා. ඔයාලට එකක් වුණත් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ එක ඩිසයින් සෙට් එකක්. මේකේ තනිකර මල් මන් දාලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ සෙට් එක තියෙනවා. මෙන්න මේ ටික තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කැමති විදිහට ඒක අරගන්න. මෙන්න මේකේ තියෙනවාගේ මේ චූටි ලස්සනයි දෙක. ඉතින් මමත් මේ හැම එකකින්ම ඉයරින්ග්ස් අරන් තියෙනවා. ඉතින් ඔන්න සෙට් එක තියෙනවා. මේක තියෙනවා. මෙන්න මේ ටික තියෙනවා. ඉතින් ඔන්න ඕවා තමයි තියෙන්නේ.
ඔයාලට පුළුවන් මේ වගේ තනි ජෝඩුවක් ගන්න. ඉතින් එහෙම පුළුවන්. හැමෝටම එකම විදිහට ගන්න බැහැනේ නේද? ඉතින් ඔන්න ඒ විදිහට ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ලස්සන මේ තියෙන ඉයරින්ග්ස් දෙක මල් වලින් මෙන්න මේව තියෙනවා ඔයාලට ගන්න පුළුවන්. මෙන්න මේ ඩිසයින් එකෙන් තියෙනවා. ඉතින් එහෙම කස්ටමයිස් කරලා ඔයාලට ගන්න පුළුවන්. මේ තියෙන ඩිසයින් ටිකෙන් තමයි දැන් ඔයාලට ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මම ඔයාලට දැන් පෙන්නන්නම් hair clips ටික. ඉතින් මම නම් මාර මාසය ඒ hair clips ටිකට මම හිතන ඉතින් ඔයාලත් කැමති වෙයි කියලා. මෙන්න මේ hair clips මොකද තියෙනවා ඒකෙන්ම මේ ඩොට් වලින්ම මේ තියෙන දම් පාට මේක කළු මේක රෝස්. ඉතින් ඩොට්ස් වලින් මෙන්න මේ කලර්ස් තුනෙන් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කහ පාට එක තියෙනවා බයාලගේ. මේක තියෙනවා මේක තියෙනවා. ඉතින් මෙන්න මේ ඩිසයින් එකනොත් ඔයාලට පුළුවන් ගන්න. ඉතින් ළඟ මෙන අලුත් අවුරුද්දට පුංචි පැංචියන්ට gift දෙන්න පුළුවන්. GF-ට ඉතින් අපි ලස්සන කෙල්ලන්ට දෙන්න පුළුවන් නේ. ඔන්න ඉක්මනින්ම ඔයාලත් ඕඩර් එකක් දාන්න. ඉතින් ඔන්න ඒ ඩිසයින් එක තියෙනවා. මේක ඒ ඩිසයින් එකෙන් තව මෙන්න මේක තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඩිසයින් එකකින් ගන්න පුළුවන්. මේක තියෙනවා. මෙන්න මේ ඩිසයින් එකෙන් තියෙනවා. ඉතින් ඕවලින් ඔය වගේ කලර්ස් වලින් තියෙනවා. ඔයාලට පුළුවන්. මේ ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති විදිහකට ඔයාලට ගන්න පුළුවන්. මම මේ දාලා තියෙන ඩිසයින් ටිකම ගන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් කැමති විදිහකට ඒව ගන්න. මෙන්න මේකක් තියෙනවා. මෙන්න මේ ඩිසයින් එකේ. ඉතින් හරි ලස්සනයි. ඉතින් ඔන්න තව තියෙනවා මෙන්න මේක. හරිම ලස්සනයි මේක ළමයි. මාර ලස්සනයි. ඒකෙන් පාට 4ක් තියෙනවා. ඉතින් ලොකු ගාණක් වෙන්නේ නැහැ ළමයි. ඔක්කොම රුපියල් 50 ඉඳන් මේව ගන්න තියෙනවා ඔයාලා. මම කියන්නේ මගෙන්ම ගන්න කියලා. ඉතින් ඔයාලා කැමති නම් මගෙන් ඕඩර් එකක් දාගන්න පුළුවන්. ඉතින් රුපියල් 50 ඉඳන් මේ hair clips ඒවා මේවා තියෙනවා. earrings රුපියල් 50යි ජෝඩුවම. ඉතින් කැමති කවුරු හරි ඉන්නා නම් මම පහලින් නම්බර් එක දාන්නම්. description box එකෙත් මගේ නම්බර් එක දාන්නම්. මගේ page එක තියෙනවා. ඔයාලා follow කරන්න. DC Mart FB page එකක් තියෙනවා. TikTok page එකක් තියෙනවා. Insta page එකක් තියෙනවා. ඉතින් WhatsApp catalog එකක් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඊට අමතරව පුංචි බබාලගේ ඇඳුම් තියෙනවා. පුංචි බබාලගේ කියන්නේ පොඩි පිරිමි ළමයින්ගේ ගෑල් ළමයින්ගේ වගේ ඒ වගේ ඇඳුම් ටිකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මගේ WhatsApp catalog එකට ඇවිල්ලා බලන්න. ඔන්න ඉතින් මම දැන් පෙන්නුවේ මං කරන තවත් එක පුංචි බිස්නස් එකක්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ පුංචි බිස්නස් එකක් පටන් ගන්න. මං ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම් ඔයාලට ගෙදර ඉඳන්ම පුංචි මුදලකින් පටන් ගන්න පුළුවන් බිස්නස් මොනවද කියලා. මම මේක පුංචියට කරගෙන යන බිස්නස් එකක්. මහා ලොකු ආදායමක් මං දැනට ලබන්නේ නැහැ එකෙන්. ඒ වුණාට මම ඉදිරියට ඒක කොහොම හරි දියුණු කරගන්න උත්සාහ කරමින් තමයි දැන් ඉන්නේ. කවදාවත් ඔයාලා බිස්නස් නෑ අනේ මම මේක අත්හැරලා දානවා එහෙම කියලා හිතින් වැටෙන්න එපා. කොහොම හරි අදිෂ්ඨාන කරගන්න නෑ මම කොහොම හරි කවදා හරි මේ බිස්නස් එක දියුණු කරගන්නයි කියලා. ඉතින් මමත් එහෙම තමයි මම අදිෂ්ඨාන කරගෙන ඉන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්නම් මම තව මොනවද කරන බිස්නස් කියලා. ඔයාලට අයිඩියා එකකුත් දෙන්න. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නනේ. අනිත් එක මගේ channel එකත් subscribe කරන්න. පහළ තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එක දාපු ගමන් ගිහිල්ලා බලන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. bye.